කුමක්ද හැඟෙනුවේ අශෝක? කීචක්ක හා යුද වැදීම පිණිස කුමක්ද අවශ්‍ය? සියලු තොරතුරු පියාණන් හා ආචාර්ය චාණක්‍යගෙන් මා එය යුගත්තේ. අපගේ සතුරා පිළිබඳ සෑම කරුණම දැනගත යුතුයි. ඔහු කෙසේද බලය ලබනුයි, ඔහුගේ දුර්වලතාව කුමක්ද? ඒ අයුරින්ම අපට තමා ගැනත් පරිපූර්ණ වැටහුම විය යුතුයි. කීචක්ක සතුයි නම් ශස්ත්‍ර අප සතුයි හස්ත අයුබවට පත් කළ හැකි. කීචක්ක සතුයි නම් සේනාවන් අප සතුයි මව්වරු සිය පුත්‍ර සම්පත සේනාවක් බවට පරිවර්තනය කළ හැකි. කීචක්ක තුළ වනුයේ අපගේ අපේ මාතෘභූමිය අප අභිමානය උදුරා ගැනීමේ අභිලාෂය නම් අප සතුයි අපේ මාතෘභූමිය අපගේ අභිමානය සුරක්ෂා කිරීමේ ඊට උතුම් අභිලාෂයක්. විජය උදෙසා අවශ්‍ය වනුයේ මේ පමණයි. අපට කීචක්ක පිළිබඳ එකක් පාසා පුවත් සැලවිය යුතුයි. ඔහු කුමක් සිතනුවේදැයි, ඔහු කුමක් කරනුවේදැයි. රාජකුමාර සුශීමගේ දෑත පිළිසුනේ නම් ඇයිද මා විමසූ විට එතරම් තැති ගත්තේ? එසේ විය හැකි වනුයේ ඔහු යමක් සැඟවීමට ප්‍රයාස කළ නිසාද? නැතිනම් ඔහු ඒ පවසන දෙය සම්පූර්ණ සත්‍ය නොවේ නම් ඔහු ඊශ්වර මා කෙබඳු දෙගටියාවද සිරුවේ? මගේම කුටුම්බයට සන්දේහ නගනවා. ඒ තවත් පැත්තකින් යුතුකමින් බැඳිලා ආචාර්ය චාණක්‍යයන්ගේ ඝාතනයේ සත්‍ය දැනගැනීම උදෙසා කිසිත් පුවතක් රාජ වෛද්‍යකී පත්නියගේ ඇදහිය නොහැකි කරුණක් රාජ වෛද්‍යකී පිළිසුණු ගෘහයේ නැගේ දේහේ නෑ හමු වූයේ. ඇතැම් විට එහි නොසිටි නැති. නමුත් කිසිවෙක් ඒ ආම්මීම් කරනු දැක නැහැ. ඉතින් ඇය කොහෙද? ඒ අර්ථය කුමක්ද? මගේ අත්දැකීම අනුව ඇගේ අභාවයේ වැසෙනට පෝර සිදුවී හැඩයි. බොහෝ විට කිසිවෙක් ඇයි ඝාතනය කරන්නට ඇති. ඇය දිවි සහිතව සිටීම එම කුමන්ත්‍රණකාරීනට උපත්‍රවයක් සිදිස්සුවා විය හැකි. දෝෂය මගේමයි. ඇයි මට පැවසුවා ඔවුන්ට දැනගන්නට ලැබුණේ නම් ඔවුන් ඇයටත් ඇගේ පවුලේ අයටත් හානි කරනවක කියා නිසකවම මට ඇගේ සුරක්ෂාව පිණිස විධිවිධාන යෙදීමටයි තිබුණේ. ඉතින් මහරජුන්ට පැවසුවේ නම් ඔහු එතැනට එසමය උචිත නොවේ මහරජුට පැවසීමට. මහරජුට සාක්ෂි ඇවසි වනු ඇති. යම් අයුරුද ආචාර්යයන් ඝාතනය කර දැමුවේ ඒ විලසම ඔබවත් නිහඬ කළ හැකි. නිශ්චිත කරගනීවි. ඔබ මහරජුට ඒ කරුණ ලබා නොදෙන වගට. මේ සමයේදී මගේ ප්‍රාණයට වඩා අතිශයින් මට වැදගත් වනුයේ මගතේම සතුරන්ගේ සත්‍ය අනාවරණය වීම. එය යථාර්ථයක් කරනු පිණිස රාණි ධර්මා අප අතිශය චතුර ලෙස මැනමින් සිතා වටහාගෙන එම දිශාවට කාර්ය කළ යුතුයි. දැන් ආචාර්ය චාණක්‍ය පහදවාලූ විලස ආචාර්ය චාණක්‍ය පවසා සිටි සත්‍යතික් පිවිසීමට ද්විත්ව මං ඇති වග. විටක සාපරාධීන් විසින් ශේෂ කළ හෝඩුවාවන් මත අපට සාපරාධීන්ට ලං විය හැකි. නැතිනම් අප කතිම උපායක් යෙදිය යුතුයි. ඒ සාපරාධීන් තමන් විසින් මහස් වනසේ. අර්ජුන, ඔබ සොයෙන් නොයද? දන්නවා ඔබ මගේ වීර සේනාපති බව. නමුත් ඔබට තනිව බැහැර යාමට කිනම් අවශ්‍යතාවක්ද? ඔබ සමග සිටි අර මිතුරිය ඔබ වෙතින් ගිය තැන් සිට ඔබ බොහෝ ව්‍යාකූලයි. ඔබ රෑ පුරා නැහැ සැතපුණේ. මට ඔබේ මේ පීඩාව දකින්න නොහැකි වූවා. ඒ නිසා මා එය සෙව්මට පිටත් වූවා. මා දුටුවා ඇය බොහෝ දුකින් බව. රාජභවන වෙත පියමන් කළේ. මා ඇය වෙත සමීප වන විට හේවායින් මා අල්ලා ගන්න ලැබුවා. කවුරකී හුදකලාව කීචක්කගේ භවනට යාමට සිතනුවේද? ඔබ කොහේ යන්නේද? ඔබ බැහැරට නික්මීම නොකළ යුතුයි. මා දැනුවත්. නමුත් මා එවිතට ළඟවීම අවශ්‍යමයි. මා විකසින් පැමිණෙන්නම්. ඔබ කිසිවෙකුට නොපෝසන්න මා බැහැරට ගිය වග. විරෝධීන්ට සහය ලබා දෙයි නම් එහි වන්දිය ගෙවීමට සිදුවේවි. මහානායක උදෙසා පනම් 500ක දඩයක් පනවා තිබෙනුවේ. මේ පැසෙහි බර පවසනවා නුඹ
එක් පනමක් හිඟව දුන් වග. මෙතෙක්කල් කිසිවෙක් මගේ සැබෑ ස්වභාවය ගැන නැහැ දැන සිටියේ. එහෙත් දැන් මගේ පරම සතුරා එය දැනුවත්වයි සිටිනුයේ. මා කවුරුන්දැයි මෙහි කුමට පැමිණියේදැයි නොවැටහි ඔවුමට එදිරිව මේ තොරතුරු කෙසේ යොදා ගනිද කියා. මා හැකි විගස මේ සතුරාගේ සේනාවෙන් බැහැර විය යුතුමයි. ඒ උදෙසා මට කීචකගේ බවනින් පියාණන් මුදා ගැනුමට සිදුවේවි. අර අශෝක සමගින් සිටි බාලිකාව ඇය මෙහි සිටිනවා. යනු එම බාලිකාව සොයා රැගෙනේනු. රැගෙනීමට නොහැකි වී නම් පැමිණීමට ප්‍රයත්න හෝ නොදරනු. යනු නුඹ දෙදෙනා මේ දිශාවට යනු. ඔබ කොයිද කවුරකි? ඔබ අනිසි කිසිත් කරනු එපා. ඔබට කෑට විඳීමට සිදුවන අයුරින්. කොරකි? කමා කරන්න.
ඇයි ඔබ කිනා මරමුණකින් මට වරින් වර තක්ෂිලා යාමට පවසනුයේද කියා. ඔබගේ අභිප්‍රාය ඔබගේ අරමුණ කුමක් හෝ වේවා මට නිසකවම මේ විශ්වාසයි මාගේ තක්ෂිලා ගමන සියාමක්කට නිසකවම ලාභදායි වනු ඇති. නොවේද රාජමාතාවනි? මගද මහරජ වීමට අවශ්‍ය ඔබට අල්පව හෝ මුහුකුරා ගොසින් නොමැති ඔබ සාමාන්‍ය කරුණක් හෝ වටහා ගැනීමට සමත් වනු. ඔබ තක්ෂිලා යාමෙන් සැමට අධික ලාභය ඔබටයි වනුයේ. කෙසේද? කෙසේද වනුයේ මට වටහා දෙන්න. ධර්මයට ඔබ ගැන සංකා හැටගෙන මම මැනවින් දුටු ඇගෙන එක්‍රතුලේ මේ කරුණ ගැන බින්දුසාට කිසිවක් පැවසීමට පෙර ඔබට ගැහැටක් වනට පූර්ව ඔබ තක්ෂිලාව වෙත නික්මයා යුතුවේ. එවිට බින්දුසාරගේ විශ්වාසය ඔබ වෙත රැඳේවි. දැනගත් විට ඔහු අතිශයින් ප්‍රීතිමත් වෙවි ඔබ තක්ෂිලා යනවාක. රාජමාතාවනි ඔබට මේ අමතකය. විරෝධ දක්වනුවේ ඇයිද ඔබ? කුමක්ද සිදු වූයේ? කුඩා සැලසුමක්නේ. ඔබ තක්ෂිලාවට නික්මීම නියතව කරනු ඇති. නමුත් ඔබ තක්ෂිලාවට පිවිසීම නැහැ අවශ්‍ය වනුයේ. අප ඔබ උදෙසා ස්ථානයක් නිශ්චිත කර තැබුවා. එතනයි ඔබ රැඳෙනුයේ. අපට මෙහි මවා පෑමට සිදු වේවි. ඔබේ ගමන්පතේ අති බිහිසුණු වකට. ඔබේ පියාණන් ඔහු උදෙසා සන්තෘප්තිය ප්‍රමාණවත් වේවි. ඔබ තක්ෂිලාව කරා නික්මී යයි සිතීනේ. රාක්ෂසකෙන් කිසිත් සංදේශයක් නොලැබුණේ ඇයිද මෙතෙක්? මෑණියන්ට පැවසිය නොහැකි මා කුමක් අපේක්ෂාවෙන් සිටිද කියා. මේ රාජමාතාව ගැන මට විශ්වාසයක් නොමැති. නමුත් මා සතු කිසිදු විකල්පයක්වත් නොමැති. මෙදෙසින් නික්මයාමට සිදු වේවි. ඔබ සැමගේ මනාපය එනම් මෑණියනි මා අවශ්‍යයෙන්ම නික්මනු ඇති. නමුත් නිශ්චිත කරලන්න ඔබ ධර්මාට නිසි පිළිතුරක් ලබා දෙන බවට. දෘෂ්ටි යොමු කර හිඳින්න ඇය වෙතම ඒ තුච්ච ප්‍රාණියාගේ මෑණියන් යමක් නොකරාව යන්න කෙසේ සිටිය හැකිද? සැබවින් මේ අශෝකගේ මෑණියන් කිසිවක් හෝ කරනු ඇති ඇය. රාණි ධර්ම විශේෂ භෝජන සංග්‍රහයක් පවත්වයි. සුශ්‍රීමට තක්ෂිලාව දිසා සමුදීමට පූර්ව. ධර්ම කුමකටද සැරසෙනුයේ? දැන් මේ රැගෙන යාවේ අපව අපගේ ඉලක්කය වෙත ඉක්මනේ. මේ කවුරුකගේ? එසේනම් ඇයි මේ අසලමයි? කීචකගේ සමස්ත සේනා එක්ව සිටිනුයේ ඔබ සොයීම උදෙසා. මේ තරම් උග්‍ර අවදානමක් ගනුමට පූර්ව මේ වැසියන් ගැන සිතනු මේ මොහොතේ ඔබ මත යැපෙන. කවුරකේ මේ අසලමයි? නපුරකට පෙර කීචකගේ සෙබළු නැහැමුට පෙර මා එව මුදාගත යුතුයි. එකම කෞරව කීට අධිකව වැදගත් තක්ෂිලා නුවර වාසීන්ගේ ප්‍රාණය. එය රැකුමට හැකිවනුයේ ඔබේ සුරක්ෂිත භාවය මතයි. ඇය මා නිසා උපද්‍රවයකට මැදිව සිටිනුයේ. ඇයව උපද්‍රවයෙන් මුදවාලීම මට හිමි කාර්යයක්. අශෝක! 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 කොයි පැන යනු දැය? සොයනු ඇව මේ අසල විය යුතුයි. යමු.
ආචාර්ය මා ඇයට සහය විය යුතුයි. ඇයද විපතක ඔබ මට සහය විය යුතු දෙන්න ඇව සෙවීමට. ඒත් ඔබ මේ කුමක් බොහෝම ඇති ඇසු අශෝක බොහෝම ඇති ඔය. ඔබ මේ බාලිකාවගේ සුරක්ෂාව උදෙසා යුතුකමින් බැඳීසේ සිතුයේද? මා නම් සිතනුයේ සමස්ත තක්ෂිලාවෙහිම සුරක්ෂාව උදෙසා මා වගකිව යුතුසේ. මා ඔබට එවැනි කිසිත් නැහැ කරන්නට දෙනුයේ යමකින් තක්ෂිලාවේ හා මගදේ විජය යාත්‍රාව අර්ධ අර්ගලයක් ලෙසින් නවතී නම්. මාතෘ භූමි ආචාර්ය චාණක්‍ය මහරජ බින්දුසාර කෙරෙහිත් එයයි මගේ යුතුකම. එසේම ඔබගෙත්. පැමිණෙනු අශෝක. බාමිනී අති වැදගත් පුවතක් රැගෙන ඇවිත්. ඔබ එහි රැඳී සිටීම අතිශය අවශ්‍යයි. කීචක්කගේ මීළඟ පියවර වන්නේ එක් විශාල සේනාවක් විශ්වවිද්‍යාලය ආක්‍රමණය සඳහා යෙදවීමයි. මා කෙසේ හෝ රාජභවනින් පිටව පැමිණියේ මේ පුවත සැලකිරීම උදෙසාමයි. නමුත් මාහට බියයි. මේ අවසන් වතාව වේවියයි. කීචක්ක සුරක්ෂා උපරිමවයි යොදා තිබෙනුයේ. ඔහුට නොදැනෙනසේ මාහට ඉන් පිටව යාම නම් කළ නොහැකි. මා දැන් යා යුතුයි. ඔබ අවධානයෙන් සිටින්න. දැන් අප කුමක් කළ යුතුද? විශ්වවිද්‍යාලය නොබිඳෙන පරිශ්‍රයක් කිරීමට උපරිම ආයාසය දැරිය යුතුයි අශෝක. අප එහිදී කෙතරම් සඵල වේවිද කියා නම් කාලයම පවසාවි. ඊට අමතරව අප සතුව කිසි විකල්පයක් නොමැති. කවුරු කිනෙවද ඔබ? ජගන්නාත්ගේ දියණිය? ඔබ හුදකලාව රාජභවන දෙසට අනුමා දුටුවා. ඔබ කුමක් කිරීමටද ගියේ? එක් මෞර්ය වංශිකයෙක් මගේ දිවියේ අස්ථිරතාවට යම් කරුණක් වූවා. මා ඔහුට සැමදේ පාසා සිටියා. මා නැවතෙක් මෞර්ය වංශිකයේ විශ්වාස කිරීමේ අඥානකම කරනු ලැබුවා. ඔහු නිසා වෙනුයි කීචක සහ ඔහුගේ සේනාව මා සොයනුයේ. මේ ඔබ කුමක් කළේද දියණිය? එක් මෞර්ය වංශිකයෙකුට ඔබේ හැඳුනුම පැවසුවා. මේ නැතිද සිතුවේ මේ කරුණ වෙනත් යම්කිසි කෙනෙකුට සැලවී ඉදින් ඔහු දැනගනීවි කියා කාලිංගේ රජකුමාරිය ඔබ වග. එවිට කීචක් ඔබට කෙතරම් උග්‍ර ව්‍යසනයක් උත්පන්න කරාවිද කියා මගේ අනුදැනුමට අනුව ඔබ මේ සිටීම උචිත නොවේ. ඔබ කාලිංගයට නැවත යා යුතුයි. මා මෙතරම් දුරක් සැමදේම අවධානය හෙලා දමා පරාජිත වීමට නොවේ පැමිණියේ. මා මෑණියන්ට වදන් දුන්නා. මා නැවත පියාණන්ව රැගෙනමයි එහි පැමිණෙන්නේ කියා. ඉතින් මෙයයි බොහෝසේ උචිත සමය. මේ අවස්ථාවේදී කීචක සහ ඔහුගේ සේනාවේ අවධානය අශෝක සෙවීමට, එසේම ඔහු පරාජිත කිරීමට. මේ සමයේ කීචකට පියාණන් වැදගත් වන්නේ නැහැ. නැහැ ඔහු එතෙන් කිසිදු අයරක බියකුත්. හා මේ ස්වාර්ථයක්. මා කිසිවෙක් වෙත පැමිණියම් වියවුලක් මා උදෙසායක අවසරයක් ලෙසින් දකිනේ. මා සතුව වෙනත් කිසි විකල්පයකුත් නොමැති. දැන් ඔබ මාහට සහය ලබා දිය යුතුයි. මා කිසියම් අයුරකින් කීචකගේ භවනට ප්‍රවේශ වීම කළ යුතුමයි. එක් විකල්පයයි.